අයිබෝවන්. අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා සාන් ඩිසයින්ස් විසින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්නේ ඔයාලට ෆ්‍රීලාන්සර් ඩිසයිනර් කෙනෙක් විදිහට ලංකාවේදීම earn කරන්න පුළුවන් තවත් එක විදිහක් ගැන. අපි ගොඩක් වෙලා try කරනවා මම කලිනුත් කියලා තියෙනවා ෆ්‍රීලාන්සර් Fiverr Upwork වගේ වෙබ්සයිට් වල හිර වෙලා ඒකෙන්ම ගොඩ යන්න ෆ්‍රීලාන්ස් කරන්න ගොඩක් අය try කරනවා. හැබැයි ඔබ අමතක කරලා තියෙනවා ලංකාව ඇතුළෙත් ඒ opportunity එක ඒ විදිහටම තියෙනවා කියන එක. මොකද ලංකාව ඇතුළෙත් අපේ ඩිසයින් සර්විස් එක මේ බලාපොරොත්තු වෙන පිරිසක් බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා. ඉතින් අපි ඒක අමතක කරලා තමයි Fiverr Upwork freelancer වගේ සයිට් වල ගොඩක් මහන්සි වෙන්නේ අපිට මෙහි තියෙන opportunity එක මිස් කරලා. අපි අමතක කරන්න හොඳ නැහැ ලංකාව ඇතුළේ ලොකු opportunity එකක් තියෙනවා අපිට freelance designer කෙනෙක් විදිහට වැඩ කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. කලින් වීඩියෝ කීපයක්ම මම කතා කරලා තියෙනවා ලංකාව ඇතුලේ ඔයා කොහොමද මුදල් උපයන්නේ කියලා. අද මම මේ කතා කරන්න යන්නේ ඩිසයින් ටෙම්ප්ලේට්ස් විකුණන එක ගැන. මේ ඩිසයින් ටෙම්ප්ලේට්ස් කියන එක අපි දන්නවා අපිට ගොඩක් මිලදී ගන්න අවස්ථාවල් නැත්නම් ඒවා ඩවුන්ලෝඩ් කරගන්න වෙබ්සයිට්ස් අපිට දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ෆ්‍රී පික් වෙන්න පුළුවන්, Shutterstock වෙන්න පුළුවන්, Envato වෙන්න පුළුවන්, Adobe Stock වෙන්න පුළුවන්, මොනවා හරි iStock වෙන්න පුළුවන් මොනවා හරි මේ වගේ වෙබ්සයිට්ස් තියෙනවා. ඔයාට ප්‍රීමියම් පැකේජ් එකක් අරගෙන ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි ඔතන ප්‍රශ්න දෙකක් පනනගෙනවා. එකක් තමයි මිල ගණන්. දෙවැනි එක තමයි අපිට ඕන ලෝකල් ෆයිල්ස්. ඒ කියන්නේ මේ ලංකාවට ගැලපෙන ලංකාවේ කල්චර් එකට ලංකාවේ තියෙන ඒ ආගම් අනන්‍යතාවයට ගැලපෙන ෆයිල් සමහර දේවල් ඩවුන්ලෝඩ් කරගන්න ලිමිටේෂන්ස් නැත්නම් ඒ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වපසරිය මේ වෙබ්සයිට්ස් වල අඩුයි. මොකද ගොඩක් වෙලාවට ඒවල තියෙන්නේ පිටරට දේවල් ටාගට් කරලා ෆයිල්ස් තියෙනවා තමයි ඒකේ තියෙන්නේ. ඔන්න ඕක අපිට පුළුවන් පාදක කරගෙන මේ ඩිසයින් ටෙම්ප්ලේට්ස් විකුණන වැඩේ ලංකාව ඇතුළේ කරන් යන්න. පළවෙනි එක තමයි ඩිසයින් ටෙම්ප්ලේට්ස් හදා ගැනීම. මේ ඩිසයින් ටෙම්ප්ලේට්ස් හදාගන්න එක ඔයාට කරන්න පුළුවන් ප්‍රධානම ආකාරය තමයි මොනවා හරි ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙක්ටර්ස් වලින් මේක ඩවුන්ලෝඩ් කරලා මේ වගේ ෆ්‍රී ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරලා ඔයා කස්ටමයිස් කරලා මේ ෆයිල්ස් හදාගන්න එක. ඉතින් එතනින් එහාට ගිහලා ඔයාට පේඩ් version එකක් යම්කිසි මාසක පේඩ් version එකක් අරගන්න පුළුවන් නම් ඔය Envato free pick වගේ වෙබ්සයිට්ස් වලත් ඔයාට පුළුවන් ඒ වලින් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරලා හොඳ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරලා ඒ වලින් ටෙම්ප්ලේට්ස් හදාගන්න. හැබැයි ඔයා මතක තියාගන්න ඕන මේකෙදි ඔයා අනුගමනය කරන්න ප්‍රධානම දේ තමයි ඔයා ලංකාවට ආවේනික ෆයිල්ස් කොහෙන් හරි හොයාගන්න. උදාහරණයක් විදිහට අපි දන්නවා ලංකාවේ දැන් මේ කාලේ ගත්තොත් අවුරුදු සීසන් එක. ඊට පස්සේ තව ඉස්සරහට වෙසක් සීසන් එක. ඒ වගේම තයි පොංගල් එනවා, ක්‍රිස්මස් එනවා, මේ වගේ පොසොන් සීසන් එක එනවා. මේ වගේ සීසන් ගණනාවක් ලංකාවේ මේ හොලිඩේස් නැත්නම් ලංකාවේ මේ කල්චර් එක ඇතුලේ ගොඩක් දවස් තියෙනවා. මේ දවස් වලට අදාළව විවිධ නිර්මාණ කරන්න ඩිසයිනර්ස්ලා අවශ්‍යයි. ඒ ඩිසයිනර්ස්ලාට මේවට අදාළ ෆයිල්ස්, මේවට ගැළපෙන ෆයිල්ස් මේ ෆ්‍රී පික් වගේ සයිට්ස් වලින් හොයාගන්න අමාරුයි. ඉතින් අපි ඔයා ඩිසයිනර් කෙනෙක් නම් ඔයා දන්නවා අවුරුදු සීසන් එකේ මොකක් හරි ඩිසයින් එකක් කරන්න ගියාම හැමදාම කරකෙන්නේ එකම ෆොටෝ එක, එකම වෙක්ටර්ස් ටික, එකම දේවල් ටික තමයි හැමතැනම කරකෙන්නේ. ඉතින් එතනින් එහාට ගිහලා ඔයාට පුළුවන් කලෙක්ෂන්ස් හදන්න. ඔයා මොන හරි තැනකින් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරලා ඔයා කලෙක්ෂන් එකක් හදන්න වෙන විවිධ වර්ගයේ තීම්ස් හදන්න. එක එක කලර්ස් වලට තීම්ස් හදන්න. එක එක එලිමන්ට්ස් හදන්න. ඉර එක එක විදිහට. ඊට පස්සේ කොහා එක එක විදිහට. එරබදු මල් එක එක විදිහට. මේ ඔන්චිලි පදිනේම අවුරුදු ක්‍රීඩා, අවුරුදු උත්සව වගේ ටෙම්ප්ලේට්ස් ඔයා ඩිසයිනර් කෙනෙක් විදිහට ඔයා ඉලස්ට්‍රේටර් ෆොටෝෂොප් හොඳට පුළුවන් නම් ඔයාට පුළුවන් හොඳට මේ දේවල් ඩිසයින් කරන්න. ඩිසයින් කරලා ඒ ටෙම්ප්ලේට්ස් ඔයා ගාව තියාගන්න. ඒ ටෙම්ප්ලේට්ස් ඔයාට පුළුවන් විකුණන්න. දැන් වෙසක් දවස ගත්තොත් පොඩි ළමයි වෙසක් කුඩු හදන ඒවා. පොඩි ළමයි වෙසක් කුඩු එල්ලන ඒවා. වෙසක් කුඩු විවිධ වර්ගයේ වෙසක් කුඩු, වෙසක් උත්සව, වෙසක් තොරන්. මේ වගේ දේවල් ඔයාට පුළුවන්. ඒ වෙසක් වලට සම්බන්ධ ටෙම්ප්ලේට්ස් වලට ගත්තොත් ඔයාට පුළුවන් වෙසක් විෂ්. ඒ වගේම විවිධ සිංහල ෆොන්ට්ස් එක්ක වෙසක් කස්ටමයිස් කරව වෙසක් ෆොන්ට්ස්. මේ වගේ දේවල් ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කරලා හදාගන්න. ඉතින් අපි දන්නවා ලංකාවේට ආවේගික ෆොන්ට්ස් කීපයක් තියෙනවා. මේ Apex වෙන්න පුළුවන්, සිංහ වෙන්න පුළුවන්, FM වෙන්න පුළුවන්. මේ වගේ මොනවා හරි ෆොන්ට්ස් ටිකක් අරගෙන ඒවා කස්ටමයිස් කරලා ඒ වලින් ඒවක ඉෆෙක්ට්ස් දාලා ඔයාට පුළුවන් ෆයිල් පැක්ස් හදාගන්න. මෙන්න මේ වගේ හදන ෆයිල් පැක්ස් ඔයාට පුළුවන් විකුණන්න. ඉතින් මේක ඉතාමත් සාර්ථකයක්. මොකද මම ලංකාවේ මේ වගේ සර්විස් එක දෙන ඩිසයිනර්ස්ලාගෙන් මේ වගේ ෆයිල්ස් අරගෙන තියෙනවා මම මගේ වැඩවලට පාවිච්චි කරලා.
දෙවැනි එක තමයි ඔබ නොකළ යුතුම දේ මොකක්ද කියන එක. ඔයා කොයිලාකදී මේකෙදි කරන්න හොඳම දේ තමයි ෆ්‍රී පික් එකකින් හරි එන්වාටෝ එකකින් හරි ෆයිල් එකක් අරගෙන ඒක ඒ විදිහට විකුණන එක. ඒක කොයිලාත් කරන්න එපා. මොකද ඔයා මෙතනදී හදාන්නේ ලංකාවේ ඔඩියන්ස් එක ටාගට් කරන්න. ලංකාවේ ඔඩියන්ස් එක ටාගට් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ ගන්න ෆයිල්ස් එඩිට් කරන්න. ඒ ෆයිල්ස් වලට දේවල් ඇඩ් කරන්න, කලර්ස් වෙනස් කරන්න, ෆොන්ට් ඉෆෙක්ට්ස් වෙනස් කරන්න. විවිධ දේවල් විදිහට වෙනස් කරලා ඔයා ඒවා විකුණන්න. ඒක ඇත්තටම ලීගල් ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ ප්‍රධානම දේ තමයි කොපිරයිට්ස් ප්‍රශ්නයක් වගේම ලීගල් ප්‍රශ්නයක්. මොකද අපි තව කෙනෙක්ගේ දෙයක් හොරෙන් අරගෙන ඒකේ විදිහට විකුණන එක. එහෙම කරන්නේ නැතුව ඔයාගේ විදිහට ඒක කස්ටමයිස් කරන්න. තුන්වෙනි එක තමයි මේ ඩිසයින් කරන ෆයිල්ස් වල අවශ්‍යතාවය හරියට මොකද්ද? අපි දන්නවා ලංකාවේ තියෙන ප්‍රධාන බිස්නස් වල වගේම මධ්‍ය පරිමාණ සුළු පරිමාණ මේ හැම බිස්නස් එකකම මේ වෙනකොට බොහෝ විට සෝෂල් මීඩියා හැන්ඩල් කරනවා. කවුරු හරි ඩිසයිනර් කෙනෙක් හෝ මාකටිං ටීම් එකක් සෝෂල් මීඩියා හැන්ඩල් කරනවා. ඉතින් මේ මාකටිං ටීම් එක අනිවාර්යයෙන් මේ වගේ ස්පෙෂල් ඩේස් වලට විශේෂ දානවා මේ වගේ පේජස් වල. අවුරුදු සීසන් එක වෙන්නලා ඒවල් කැම්පේන් කරනවා. වෙසක් එක ටාගට් කරලා කැම්පේන් කරනවා. නත්තල ටාගට් කරලා කැම්පේන් කරනවා. 20 එකක් දානවා. මෙන්න මේ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම ඔවුන්ට ඔවුන්ගේ ආවෙනික තීම් එකක් අවශ්‍ය වෙනවා. එතකොට ඔවුන් හොයනවා ෆ්‍රී පික් එකේ හරි මොකක් හරි තැනක ගිහලා ලංකාව සර්ච් කරලා මොනවද තියෙන ෆයිල්ස් කියලා. ඉතින් එතකොට ඔවුන්ට හැමදාම හම්බෙන්නේ එකම ෆයිල්ස් ටික. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඔවුන්ට මෙන්න මේ අවස්ථාවේ තියෙන නිසා ඔයාට පුළුවන් ඔයා නිර්මාණය කරන ඒ ටෙම්ප්ලේට්ස් ලංකාවට ආවෙනික ටෙම්ප්ලේට්ස් ඔවුන්ට විකුණන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම ලොකු තියෙන ගැප් එකක් ඩිසයිනර්ස්ලාට ලංකාවේ ඉන්න. මේ ගැප් එකට ඔයාලටත් පුළුවන් සම්බන්ධ වෙලා මේ ගැප් එක ෆිල් වෙන විදිහට යම්කිසි මාකට් එකක් හදන්න. හතරවෙනි එක තමයි කොහොමද ඔයා මේ වැඩේ සෙල් කරන වැඩේ ඔන්ලයින් හරි කරගෙන යන්නේ කියන එක. ඉතින් මේක ඉතාමත් වැදගත් වෙනවා. මේකෙදි ඔයාට පුළුවන් ඔයාගේම පේජ් එකක් හදාගෙන මෙතනින් එහාට ගිහලා ඔයාට පුළුවන් වෙබ්සයිට් එකකුත් හදාගන්න. ඉතින් ඒක ඔයාගේ අතේ තියෙන එක ටිකක් එක්ස්පෙන්සිව් වැඩක්. ඉතින් වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන් එක ඉතාමත් සාර්ථකයි. ඉතින් ලංකාවේ විදිහටම මොකක් හරි ටාගට් කරලා වෙබ්සයිට් එකක්ම හදන්න පුළුවන් නම් ඒ කෙසේ වෙතත් ඔයා කොහොම හරි ඔයාගේ පේජ් එකක් අනිවාර්යෙන් මේන්ටේන් කරන්න ඕන. එතකොට කොහොමද මේ ෆයිල්ස් පැක් එක හදාගන්නේ? ඔයාට පුළුවන් ඔය ඩවුන්ලෝඩ් කරගන්න ටෙම්ප්ලේට්ස් ඔය එඩිට් කරලා යම්කිසි හදන පැක් එක ෆ්‍රී පික් එකේ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරාම හැදෙන විදිහටම ඔයාට පුළුවන් මේ ෆයිල් පැක් එක ඔයාට වෙනම බන්ඩල් එකක් විදිහට සිප් කරලා හදලා තියාගන්න. විවිධ වර්ගයේ ෆයිල්ස් හදලා තියාගන්න. විවිධ වර්ගයේ පැකේජ් වලට අදාළ දේවල් හදලා තියාගන්න. ඉතින් ඔයාට පුළුවන් පැකේජස් හදන්න. උදාහරණයක් විදිහට නැෂනල් එක හැදපු ළමයි දෙන්නේ කූඩුවක් පත්තු කරන එක, වෙසක් කූඩුවක් පත්තු කරන එක ඔවුන්ට අවශ්‍ය වෙන ඉමේජ් එකක් වෙන්න පුළුවන්. වෙක්ටර් එකක් වෙන්න පුළුවන්. ඒක අපි ඒ අවස්ථාවේ ෆුල්ෆිල් කරන්න ඕන. මේ වගේ ලංකාවට ගැලපෙන්න අනිවාර්යෙන් හොඳ ෆයිල්ස් ටිකක් හදලා ඒක පේජ් එක දාලා ඔයා මාකට් කරන්න. මේ මාකට් කිරලා තමයි අන්තිමට වැදගත් වෙනවා ඔන්ලයින් මාකට් කරන එක. හරි. අද වීඩියෝ එකේ මම කතා කරේ ඔයාට තවත් ෆ්‍රීලාන්ස් ඩිසයිනර් කෙනෙක් විදියට ඔයාට ලංකාව ඇතුළේම earn කරන්න පුළුවන් හොඳ විදිහක් ගැන. මේක ඉතාමත් සාර්ථක විදිහක්. මේ සර්විස් එක මම කර නැති වුණාට මම මේ සර්විස් එක ලබාගෙන තියෙනවා ඒ සර්විස් එකේ දෙන ඩිසයිනර්ස්ලාගෙන්. ඉතින් ඒක ඉතාමත් හොඳට වුන් මේ ෆයිල් සකස් කරලා තියෙනවා. ඉතින් මම දැකලා දෙනවා ෆ්‍රී පික් එකෙන් ආයි ෆයිල් ඩවුන්ලෝඩ් කරනවා වගේම ටෙම්ප්ලේට්ස් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මොකද ඔයා ෆ්‍රීලාන්ස් කෙනෙක් විදිහට Fiverr Upwork වගේ සයිට් වල ගොඩක් මහන්සි වෙන වෙලාවේ ඔයාට මේ වගේ දේවල් try කරලා බලන්න පුළුවන්. මොකද ඒකට සෑහෙන ඉල්ලුමක් ලංකාවේ ඩිසයිනර්ස්ලා අතර තියෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් මගේ WhatsApp group එකට join වෙන්න. පල්ලෙහා link එක දාලා තියෙනවා. ඕගලන්ට මොනවා හරි ඩිසයින් ප්‍රශ්න තියෙනවා නම් ඒ WhatsApp group එකේ දාන්න මට පුළුවන් විදියට මට පුළුවන් ඕගලන්ට ඒ සඳහා උදව් කරන්න. අපි හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. ඔබට සුබ දවසක්.